දවසක් ඔයාලට මං අද අරන් ඉන්නේ මේ ඩ්‍රෝන් එකේ ටෙස්ට් ෆ්ලයිට් එකක්. අපි බලමු මේක කරලා කොහොමද යන්නේ කියලා. අපි මේකේ ටෙස්ට් කරමු ස්පීඩ් එක කොහොමද. උඩට යන්න පුළුවන් ප්‍රමාණය කොහොමද. මේකේ මූඩ් තුනක් තියෙනවා. ඒ මූඩ් තුන අපි ටෙස්ට් කරලා බලමු. හරි. අපි දැන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා බලමු. අපි දැන් ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරනවා. ටේක් ඔෆ්. අපි දැන් ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරලා තියෙන්නේ. මේක තියෙන්නේ දැන් normal mode එක තමයි තියෙන්නේ. ඔයාලට පේනවද මේ normal mode එක තමයි තියෙන්නේ. මේක පුළුවන් cinematic mode එකටයි sport mode එකටයි දාගන්න. අපි normal mode එකේ speed කොහොමද කියලා බලමු. අපි පොඩ්ඩක් drone එක උඩට අරන් ගමු. මීටර් 20 ගණන් ඔයාලට පේනවා වැඩි වෙනවා. මීටර් 60කට මම ඉස්සුවා. අපි දැන් ස්පීඩ් කරලා බලමු කොහොමද මීටර 78කට. අපි දැන් ස්පීඩ් කරලා බලමු. මේකේ normal mode එකේ තියෙන්නේ. ඔන්න ස්පීඩ් කරනවා. එතකොට පැයට කිලෝමීටර 25යි 27යි පැයට කිලෝමීටර 28ක වේගයක් තමයි ගන්න පුළුවන්. පේනවද? රිවර්ස් එකට ගමු. රිවර්ස් එකට ගත්තත් බලන්න ඒ ස්පීඩ් එක. රිවර්ස් එකට එච්චර ස්පීඩ් එකක් ගන්නෙ නැහැ. ඔයාලට දැක්කා. අපි ඒක බලමු සිනමැටික් මෝඩ් එකට දාලා. දැන් මේක සිනමැටික් මෝඩ් එකට ගියා. අපි දැන් ඉස්සරහට අරන් බලමු. ඒකේ බලන්න ස්පීඩ් එක 21යි පැයට කිලෝමීටර. කලින් එකට වඩා අඩුයි. අපි දැන් රිවර්ස් කරලා බලමු. ඒකේ පැයට කිලෝමීටර 15.6ක් තමයි එන්නේ. 16කට ගියා දැන්. ඒක අඩු වෙනවා. හරි. අපි ඒක ස්පෝර්ට් මෝඩ් දාමු. ස්පෝර්ට් මෝඩ් එකට දැම්මා. අපි දැන් ඉස්සරහට අරන් බලමු. බලන්න ඒක පැයට කිලෝමීටර 46යි 47යි 48යි පැයට කිලෝමීටර 50ක් ගියා. අපි ඒක පස්සට ගමු. රිවර්ස් වෙන නම් පැයට කිලෝමීටර 24කින් 25කින් වගේ. පේනවද? හරි. ඔයාලා දකින්න තියෙන්නේ මෝඩ් තුනටම කොහොමද ස්පීඩ් එක කියලා මේකේ. හරි. අපි දැන් උඩට අරගෙන බලමු කොහොමද ස්පීඩ් එක කියලා මේකේ. දැන් තියෙන ස්පෝර්ට් මෝඩ් එකේ. දැන් උඩට අරන් බලනවා මම. ඔන්න. පැයට කිලෝමීටර 17ක වේගෙන් තමයි උඩට යනවා. වෙන පැයට කිලෝමීටර 18කට ගියා. අපි ඒක පල්ලෙහාට ගමු. ඒ වගේ ස්පීඩ් එකකින් මේක පල්ලෙහාටත් එනවා. පේනවද? අපි දැන් මේක normal mode එකට දාමු. ඔන්න ඒකේ යන විදිය. ඒකෙත් පැයට කිලෝමීටර 18ක ස්පීඩ් එකකින් උඩට යනවා. පල්ලෙහාට අරන් බලමු. පැයට කිලෝමීටර 18ක වේගෙන් පල්ලෙහාට ආවා. දැන් සිනමැටික් මෝඩ් දාමු. දැන් උඩට ගන්නවා. ඒකේ පැයට කිලෝමීටර 6ක් වගේ තමයි යන්නේ. පේනවා. 6.8ක් 7ක් පල්ලෙහාට ගන්නවා. පැයට කිලෝමීටර 5.0ක් වගේ තමයි යන්නේ. ස්පීඩ් එක.
ඒ වගේම තමයි මේකේ gimbal එක. කියන්නේ කැමරාව ඇන්ගල් කරන එකේ ස්පීඩ් එකත් වෙනස් තියෙනවා මේ මූඩ් තුන අනුව. දැන් සිනමැටික් මූඩ් එකේ තියෙන්නේ. දැන් සිනමැටික් මූඩ් එකේ තියෙනකොට බලන්න gimbal එක දැන් රොටේට් වෙන වේගය පේනවද? ස්පීඩ් අඩුයි. අපි මේක දැන් normal mode දාමු. ඔන්න බලන්න. ඊට වඩා ස්පීඩ් එකෙන් මේක රොටේට් වෙනවා. දැන් ස්පෝර්ට් mode දාමු. තවත් වේගෙන් මේක උඩට පල්ලෙහාට එනවා gimbal එක. අනිත් එක තමයි මේකේ ඩ්‍රෝන් එක එකතන කරකවන එක බලන්න. ඒක රොටේට් කරනකොට ස්පීඩ් එක මේක බලන්න. මේක දැන් ස්පෝර්ට් මෝඩ් එකේ තියෙන්නේ. ඔන්න දැන් බලන්න. ඒක හයියෙන් කැරකෙනවා. ඔන්න බලන්න දැන් normal mode දානවා. normal mode එකේදී බලන්න. ඊට වඩා වේගය අඩුයි. දැන් මම cinematic mode දානවා. ඒකේ බලන්න. ඒ කියන්නේ cinematic විදියට කියන්නේ අපිට වීඩියෝ එක හොඳට කැප්චර් කරගන්න පුළුවන් මේ ස්පීඩ් එකේදී. හරි. අද වීඩියෝ එකෙන් මේ ටික තමයි කරන්න කෙරුණේ. ඔයාලට මම පොඩි වීඩියෝ දෙකක් දාන්න මේකෙන් දැන් අරගත්ත.
මං හිතනවා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා මේ ඩ්‍රෝන් එකේ ස්පීඩ් එක ගැන.